ළමයි මේ බයොලොජි ඉගෙන ගන්නවා කියන්නේ වෙනම එකක්, පේපර් එක කරනවා කියන්නේ වෙනම එකක්. ඒක වෙන විෂයක් ඒක. ඒ බයොලොජි ඉගෙන ගන්න පුළුවන් ඕනි කෙනෙකුට කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? බයොලොජි ඉගෙන ගන්න පුළුවන්. හැබැයි පේපර් එකට ලියලා ලකුණු ගන්නවා කියන්නේ ඒක වෙන විෂයක්. ඒ හින්දා අපි ඇත්තටම මේ විෂයන් දෙකම ප්‍රගුණ කරන්න ඕනේ. බයොලොජි තියරි පුළුවන් වෙන්න ඕනේ, මතක තියෙන්න ඕනේ. ඒ වුණාට විභාගේ පාස් වෙන්න බෑ. ඒක පේපර් එකට ලියන විදිහ හරියට ගලපගෙන ලියලා හුරු වෙන්න ඕනේ. දැන් 2026 ළමයි නම් පුදුම පේපර් ප්‍රමාණයක් ලියලා තියෙන්නේ. හරිද? දවස ගානේ තියරි පන්තියේ දවස ගානේ ලියවනවා. ඊට අමතරව මොකක් වෙනවද? මේන් එක්සෑම් එකකුත් තියෙනවා මාස 2ක 3කට සැරයක්. ඊට අමතරව පේපර් ක්ලාස් එකකුත් තියෙනවා. හැබැයි සමහර අය මේක ප්‍රැක්ටිස් කරන්නේ නැහැ. මේ පේපර් ලියන එක ටිකක් වෙහෙසයිනේ. ඉඳගෙන අහගෙන ඉඳලා මම කියන වාක්‍යයක් මොකක් හරි පොතේ ලියා ගන්නවට වඩා පේපර් කරන එක ටිකක් ඔළුවට ටිකක් බර වැඩි. එතකොට සමහර අය කරන්නේ පේපර් ලියන එකෙන් අයින් වෙලා පස්සේ ලියනවා ඉස්සෙල්ලා තියරි ඉගෙනගෙන ඉවර වෙලා කියලා. කෙරෙන්නේ නැහැ.